හිතවත් සහෘද ඔබ සැමගින් පළමුව සමාව අයද සිටිනවා දීර්ඝ කාලයක් වීඩියෝවකින් ඔබට සංග්‍රහ කිරීමට නොහැකි වීම ගැන. එයට මූලික හේතුව තමයි තවත් විශේෂ වූ හේතු කිහිපයක් නිසා කාර්ය බහුල වීම. මේ නිසා අපි කල්පනා කළා ඔබගේ විනෝදාස්වාදයේ සඳහා අලංකාර කතාවක් ඔබ වෙත ගෙනීමට. ඒ කතාවේ මාතෘකාව තමයි නල කූබර් හා යම රජු. ඔබ දන්නවා යක්ෂයන්ගේ අධිපතියා වෛශ්‍රවණ හෙවත් වෙසමුනියා බව. වෙසමුනියාගේ කට්ටිය ඒ කියන්නේ යක්කෝ සෙට් එක ඉන්නේ වෛශ්‍රවණගේ නියෝගයක් එනතුරුයි. ඒ ආපු නියෝගය අකුරටම ඉෂ්ට කරන්න ඔවුන් සැදී පැහැදී සිටිනවා. අනික් පැත්තෙන් බැලුවාම සතර අපායේ අධිපතියා තමයි යම රජුරෝ. යුක්ති ධර්මය අකුරටම ඉෂ්ට කිරීමට තමයි එතුමාගේ කාර්ය සාධනය. ඒ සඳහා ඕනෑ කරන යමපල්ලන් 100,000 ගණන අපායට පත් කරවන්නේ මහා බ්‍රහ්මතුමායි. ලෝකයේ මැවුම් කරවන මහා බ්‍රහ්මතුමාගේ කාර්යභාරය තමයි කර්ම විපාකයේ නියාමනය කිරීම හෙවත් අධීක්ෂණය කිරීම. වෛශ්‍රවණගේ පුතාගේ නම නල කූබර්. එයා තරුණ ගවය තිබෙන යක්ෂ පුත්‍රයෙක්. වෙසමුනිගේ පුත්‍රයා නිසා හිතා ගන්නත් අපහසු නෑනේ. නල කූබර් ටිකක් හිතුවක්කාරයි. තාත්තාට ඇවටිලි කරලා යක්ෂ සේනාවට බලපෑම් කරලා යම රජුගේ වැඩවලට මොකක් හෝ බලපෑමක් කරන එක තමයි මෙයාගේ විනෝදාස්වාදය. මේ නිසා අපායේ යමපල්ලෝ මෙහත් එක ටිකක් අමනාපයෙන් වගේ තමයි හිටියේ. දවසක් දා නල කූබර්ගේ හිතට මෙහෙම අදහසක් ආවා. එයා හිතුවා තාත්තා නිකම් කයිවරු ගැව්වට අපාය පැත්තේවත් යන්නේ නෑ. මම අලුත් පන්නේක නායකයෙක් වෙන්න ඕනෑ කියලා. මමම ගිහිල්ලා බලන්න ඕනෑ අපායේ කටයුතු සිද්ධ වෙන හැටි. ඕම හිතලා තමාගේ බලය යොදලා කාටත් නොදන්වා දවසක් අපායට ගියා. ගිහිල්ලා අපායේ මේ කරක් ගහමින් වටපිට බලනවා. පොඩි පොයින්ට් එකක් හරි අල්ලගන්න කියලා හිතමින්. එම කරාමනේ අනුන්ගේ වැඩ විවේචනය කරන්න ලේසි. ඔය අතරෙදී යම රජු අපායේ කටයුතු අධීක්ෂණය කරනවා. එයා හදිසියෙම දැක්කා නල කූබර් අපායට ඇවිල්ලා ඇති බව. යමපල්ලනේ අන්න වෙසමුනියාගේ පුතා මෙහෙට ඇවිත් මිනිහා මාර පාපයක් තමයි කරලා තියෙන්නේ. යුක්ති ධර්මයට ඇඟිලි ගහලා. එයා උස්සලා ලෝහ ගිනිමැලයට වීසි කරන්න කියා උපදෙස් දුන්නා. ෂණයකින්ම නල කූබර් අපායේ ගින්නේ පටපට ගාලා දැවෙන්නට පටන් ගත්තා. තමාගේ බලයෙන් මේ බව දැක්කපු වෙසමුනියා මහා බ්‍රහ්මයාට රිපෝට් කරා. හරිම අසාධාරණයි ස්වාමීනි. මගේ පුතා කිසි විටක පව් කරලා නැහැ. මහා බ්‍රහ්මතුමනි මේ අවනඩුව විසඳලා දෙන්න කියා. මහා බ්‍රහ්මතුමා ඉවසින් බැලුවා. ගිනිගොඩේ පිච්චෙන නල කූබරව දැක්කා. බ්‍රහ්මතුමාට දිවසින් වැටහුණා නල කූබර් කර ඇති පව් කන්දරාව පිළිබඳව. දැකලා වෙසමුනියට මෙහෙම කිව්වා. දැන් ප්‍රමාද වැඩි. වෙසමුනි දැන් ප්‍රමාද වැඩි. ඕන කෙන්ගෙඩියකට මේ ඉලන්දාරියා අපායට විහින්ම ගියාද? කර්මය මටවත් වෙනස් කරන්න බෑ වෙසමුනි. විනාශය කරගන්නේ තම තමන්මයි කියා කිව්වා. මේ නිරුත්තරව ගියා. ඔන්න ඕකයි අදට නියමිත කතාව කෙටි. හරිම රසවත් කියා හිතනවා. එහෙමනම් ලයික් බටන් එකත් ක්ලික් කරලා කමෙන්ට් එකකුත් දාන්න. කතාව නැරඹු ඔබ සැමට තුති හා ජය ප්‍රාර්ථනා කරනවා. තවත් රසවත් වීඩියෝකින් හම්බෙන්න මේට ලක්රාවනා. ඔම ස්තුතියි.